කොහොමද පුතාලට? පුතේ දැන් වෙසක් එකක් ආව නේද? අපි අද වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න තමයි ලොකු ටීචර් පුතාලට බලන්න ආවේ. එහෙමනම් මෙන්න පුතේ ඉස්සෙල්ලාම අපි ගන්නවා මෙන්න මේ වගේ half sheet එකක්. අරගෙන මේක මෙහෙමම කොන් හතර එකට තියලා දෙකට නවනවා. ඊට පස්සේ දෙකට නවලා පුතේ මෙන්න මේ විදියට කපාගෙන යනවා. මෙහෙම කපාගෙන යනවා. එතකොට කපන්නේ මෙන්න මේ පැත්ත ඇරෙන විදියට මෙහෙම තියලා කපාගෙන යනවා. ඒ කැපුවට පස්සේ මෙන්න මේ විදියට තමයි පුතේ අපිට මේ කොලේ හම්බ වෙන්නේ. මේ කොලේ කැපුවට පස්සේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. එතකොට අපි මේක දිග අරිනවා. දිග ඇරලා මේකේ පැත්තෙන් අපි තව මෙහෙම පටියක් කපා ගන්නවා. අන්තිමටම මේ පටිය කපා ගන්නවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ පැත්ත මෙතෙන්ට එකතු කරලා අපි එක්ක අලව ගන්නවා. එහෙම නැත්නම් ස්ටේප්ලර් කටුවක් ගහනවා. හරිද? ඔන්න ස්ටේප්ලර් කටුව මේ පැත්තෙන් ගැහුවා. ඊට පස්සේ මේ පැත්තට තව ස්ටේප්ලර් කටුවක් ගහනවා. පුතාලා අම්මලාවත් එකතු කරගෙන අම්මලාගෙන් උදව් අරන් මේ විදියට හදන්න. හරිද? ඊළඟට මේ පටිය පුතේ මෙතෙන්ට තියලා ආපහු අපි ස්ටේප්ලර් කටුවක් ගහනවා. මේ කොනත් මෙතෙන්ට තියලා ඊට පස්සේ ස්ටේප්ලර් කටුවක් අපි ගහනවා. මෙන්න මේ විදියට තමයි පුතේ ඊට පස්සේ මේ වෙසක් කූඩුව එන්නේ. හරිද? මෙන්න මම තව එකක් ඒ විදියට හදලා තියෙනවා. පුතාලා මෙන්න මේ වගේ වෙසක් කූඩු හදලා මෙන්න මේ පෙනෙන විදියට ගෙදර ලස්සනට සරස ගන්න පුතාලට පුළුවන්. එතකොට අපි මේක එල්ලලා තියෙනවා නිල් කහ රතු සුදු තැඹිලි ආකාරයට. ඒ වගේ අපි වෙසක් අපි මේක එල්ලලා තියෙන්නේ බෞද්ධ කොඩියේ පාට පිළිවෙලට. මම පුතාලට බෞද්ධ කොඩිය ගැන කියලා දෙන්න. ඒ පාට පිළිවෙලට තමයි මේක එල්ලලා තියෙන්නේ. එහෙමනම් පුතාලට සුබම සුබ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.